හායි යාළුවනේ. ඉනෝකක් හදන්නේ නෙළුම් වල. අම්මගෙන් තමයි ඉල්ලගත්තේ. අම්මලා ඉතින් සිල් ගන්න ගියානේ. එයාලට එළවලු වැඩක් නැහනේ. දානේ හම්බ වෙනවනේ. ඉතින් මේ ඉනෝකක් ගැන කට්ටිය එක එක කතා කියනවනේ. ඇත්තටම මොනවද මං ගැන කියන කතාව? මගේ ලව් එක ගැනද? ඉනෝකක්ක බැන්දේ නැති වුණාට එක්කෙනෙකුට ආදරය කළානේ. ඉතින් කොහොමත් ඉනෝකක්කගේ කේන්දරේ තියෙන්නේ ජන්ම භූමිය සම්බන්ධ රටේ ප්‍රසිද්ධව පැතිරෙන නමක් කතාවක් ඉනෝකක්ක ගැන යනවයි කියලා. ඉනෝකක්කා හැමදේම විවෘතව කතා කරන නිසා සමහරු කියනවා ඉනෝකක්කව විහිළුවක් වෙලාලු තියෙන්නේ. ඉනෝකක්කගේ බොරු නැහැ. ඉනෝකක්කට පෞද්ගලිකත්වයක් නැහැ. ඉනෝකක්ක කියන්නේ ජාතික වස්තුවක්. ඉතින් ඉනෝකක්කගේ ආදරය ගැන කියපු නිසානේ ප්‍රසිද්ධියේ ඉනෝකක්කව සමහරුන්ට විහිළුවක් වෙලා තියෙන්නේ. ඉනෝකක්කා කහපාට ඇඳුම් ඇඳගත්ත කෙල්ලෙකුට ආදරය කළා. ඒ කෙල්ලා ගියතක් නැහැ. ඉතින් ඉනෝකක්ක තනියෙන් ඉන්නවා. ඉනෝකක්කට ඕනුනේ විවාහ වෙන්න නෙවෙයිනේ. ඉනෝකක්කට ඕනුනේ ගායිකාවක් වෙන්නයි සමාජ සේවිකාවක් වෙන්නයි.